දවස් 3ක ට්‍රිප් එකක් මේ. අපේ ෆැමිලි එක කට්ටිය විතරයි යන්නේ මේ ඉන්නවා. අපේ ජොෂු මල්ලි, අපේ ලොකු මාමගේ පුතා. සේරම ඉන්නද ෆැමිලි එකයි විතරයි. සුපිරි ගමනක් වෙයි. අපි බලමු. දිගටම බලන්න වීඩියෝ එක. සමෝලියක් කො බලාගෙන සමෝලියක් මේ බවුගෙත් කො අල්ල බලන්න පාරක් ටිකක් ලොකු මාමයි දෙසිය යනවා ඉස්සරහේ එන්න ඈ නැගල යන්න හදපු පඩියක් වගේ හැරිලා ගිහිල්ලා ඔක්කොම. ඔව් නේ වටේ ටික මේ ඔක්කොම පස්සේ ගිහිල්ලා තියෙනවා. කොහොමද චූටි කට්ටිය ඈ? එයා ගිහිල්ලා ඉවරයි. එයා ගියා. නැල්ලා ගියා? නෑ ඔක ගියා. චූටි ගියාද? ඔව් ගියා. බබරගල් කන්ද ඇල්ල බැලුවා දැන් අපි ආයි බහිනවා
මොකේද? දෙලිමල් බොන්න. දෙලිමල් එක. ගස් බල්ලෙක් වගේ. සමෝලියක් ගස් සමෝලියක ගස් බල්ලෙක් වගේ ඇතිදු. දැන් කට්ටිය හිත ඇත්තටම නම් සමෝලි කියලා. අකුරු සමක දෙලිමල්. ඉඟුරුතේ ඉඟුරුතේ. තේ බොන්න යන්නේ. තේ බොන්න යන්නේ. බොන්න දෙන්නේ. හායි. දෙලිමල් බොන්න කියලා වත් දෙනවා. දෙලිමල් 12. අපි කට්ටිය ඉන්ට්‍රොඩියුස් කරමු. ඔව්. හරිද? මේ ඉන්නේ සමෝලි අක්කා. බලන්න. හායි කියන්නේ. ආයා මෙහෙම වීඩියෝ එකක්. බෑ කැතයි. කැතයි. ඒ කියන්නේ. මගේ කට ඇද වෙනවා. අම්මන්නේ ඔක්කොගෙම කටවල් ඇද වෙනවා. මේ තමයි ශාලෝගි. අපේ ලොකු මාමගේ දුව. ඒක ඉන්නේ අපේ ඒ චූටි මාමා. මේ ඉන්නේ අපේ ලොකු නැන්දා. ඉන්නේ අපේ ලොකු නැන්දාගේ පුතා ජොෂු. ජොෂු. මේ ඉන්නේ අපේ නන්දි. මේ අම්මා. මේ ඉන්නේ අපේ චූටි නැන්දා. මේ ඉන්නේ ලොකු අම්මා. ලොකු අම්මා හායි කිය. හායි. හායි. මේ අපේ ලොකු මාමා. ඕකේ. අපි දැන් එඩිසන් බංගලෝක බාන තමයි යන්නේ. දැන් කට්ටියම පයි යනවා. පාරේ. අපි අතෙන්ට ගිහිල්ලා කෝල් කරමු මොකද යාර නවත්තන් ඉන්න බෑ. මාමා මීමා මේ අන්න බඩේ නිකුත් කමුද මේ කවුද නෝහිනෝ ඔන්න වහිනෝ රසකුත් වෙනවා දුවපන් මං ඉදු අයිස් ඇටනවා සුසුමන් වගේ ආවෙවි තනියේ තුරුල්වි මුමුණා සුපෙන්වි රැසීතලේ ලංවෙවි තරුමල් කඩා දෙන්නේ අපි ආව අපේ යාළුවනේ අපි නවතින තැනට අපි කිංකොං ගහනවා. අපි දැන් බූරු ගහන සෝරි අපි ලයන් මොකද අපි ජෝඩු බලනවා. ජෝඩු බලනවා අපි කට්ටිය විතරයි ශ්‍රී ලංකාවන්නේ අනිත් කට්ටිය ඔක්කොම දොයි කසුන් අන්න බූරුවා. ඒ බූරුව කියන අරුගා. අපි බෝම්බලනේ ගන්න. නුඹ සුවඳ පිරුණු පුංචි කාමරේ ඒ බූරුව දැන් රතුරොස මලක ප්‍රතිහාරේ අත්තයි ඒ මාරෝඩෙන්. බූරුව කියන්නේ ඔබ ගන්නේ බූරුව වෙන්න. මේක Thank you sir. ලියවැවළඟ උන් කාලය මතක අතීත මතක අරන් නුඹ ගිය දුරක තරම රැවපා මුල ඉඳගෙනම
හැඬුවේ දුකට රත්තරන් දැක්කා. ටංගන් මෙයා කවුද? ගුරුවරද? බලලා ගත්තා කියලා මං කිව්වේ. හායි මගේ යාළුවනේ අපි ඉරනවා. ගිය පාරත් මෙයා තමයි ගුරුවා. කීයද ගියේ? හැඬුවේ දුකට රත්තරන් අන්න එකක් වැටුණා. ස්පියන් කොච්චර ජෝඩු වුණා. බ්‍රෝ ආදරේ ස්පියන් ගන්නේ ජෝඩු වෙනවා. ඇරෙනකොට තමයි දන්නේ වගේ. සාපය. ඔය බූරුව කාගා විදිහට දන්නේ. කිලෝමීටර් එකකට ඉන්නේ මම මොණෙන් කියතේ. හොඳේ පාට කරපු ඇවිදින ගිනි අවුවේ බාටක 157 ගයම ඕටයි මරේ. ඒක ගත්තම හරි සතුටක් තියෙන්නේ මේ කට්ටියට. පව් වැඩේ. ඒක හරි චූටි. හරි චූටි පේන්න බැරි. බලන්න. අද දෙන්න. බූරුවගේ මේ වර බේරුණා. මේ පොතට කලින් හැමදාම පිටකවරින බැලුවේ. ඉවරයි. අම්මද වීරි ඩඩබා තාඩ. හර ඉස්සද. දවුවක් බෑ. බ්‍රෝ දවුනේ. කොල ගැලපෙන්නේ. හැමදාම ජෝඩුවක් කවුරු වැඩි කරලා තියෙන. හරි. කෝබු. වැඩිපුර බුරුවක් ඒක ඒ තරගේ ඩ්‍රෝ වෙනවා. තරගයක සියලු දෙනා දිනපු අවස්ථාවක් දැකලා තියෙනවා. බුරුව ඉල්ලේ. කොහමද චූටි ඔයයි මායි තමයි 1 2යි. කවුද මන්ද? ඔව්. එයා වැඩි කොලේ ගත්තේ. ජීවිතේ ටික කාලේ ගොඩ යන්න මට ඕනේ. හෙවිලිගෝ හෙවිලිගෝ. හිවිලිගෝ ගිරේ 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 හෙවිලිගෝ හෙවිලිගෝ. ගුඩ් මෝනින්. දෙවන දවස පටන් ගත්ත අපේ නූරෙලි ගමනේ. දැන් ඔය විදියෙන් මයින්නාෂ් බලන්න. පුඩේ බාග මාරේව නැද්ද? අන්න හුඹේ නරුන්ද නෑ. ෂෝට් කට් එකක් කියන්නේ අර ගාන එකේ ගියස් ගන්න එකේ මතකද? අර ඔයා ඒ මැදට පුරුත් කෙරෙල්ල මොකද වතුර බෝතලයක් කරලා දුන්නේ මම වතුර ඔය දිවස උසනේ දෙන්න වෙනවා. සමෝලියට කට යනවා සුඛ. අන්න මේ පාරට ආවා. මේකෙන් ළඟයිනේ වයින් එක අරින්ගේ එහෙනුත් ළඟයි ඒ පල්ලම වැඩි පල්ල වැඩි. ඒ ඉක්මනට යන් බොයිස්. මේම ගිහලා කීයට යන්නද? ඔයිස් මේක සෝමාලි ඇවිදින්නේ. මම තමයි මේ පාරේ මුලින්ම ගොඩට ආවේ. දැන් තරි ඉන්නේ නෑද? හරි අපි ආවා. අපි ආවා බොයිස්. ජසු මේ බින්ගිය ඇතුලේ හා මෙන්න මෙහෙම තැන් තියෙනවා. මේව තියෙන්නේ කෝච් එක හයිසලා තවත් බින්ගිය ඇතුලේ ඉන්නකොට කට්ටියට ගිහිල්ලා සේෆ්ටියට හැංගෙන්න තමයි මෙතන මේ වගේ තැන් හදලා තියෙන්නේ. මේ බින්ගිය
දැන් කෝච්චි එනවා. අතපාඩේ කරේ ඉතන. අතපාඩේ. දැන් එනවා කෝච්චි මීටින්. Biasa, kowe දැන් 9 බැලුවා. බලන්න මෙන්න 9 බේරේ බලලා දැන් අපි දැන් යනකම දැන් ඊළාට යන්න අපි ඇල්ලේ. බලන්න මෙතන බේරේ එකක් තියෙනවා බේරේ ගෙඩි නෑ කිසිම කාලා. එක ගෙඩියක් තියෙනවා ඒක ඇද්ද Kaya nomor tu saya langkau cek tu nak. තමයි ඉඳලා හිටලා දාගෙන අපි මේව බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි හිතුවා පයින් යන්න කියලා මේ තන්නේ. මේක කන්දක්. මෙහෙම කෙලින් තියෙන්නේ කන්ද. නෑ මේකට තෙන්න එපා. අපි දෙන උපදෙස් පිළිපදින්න මේකටත් එන්න එපා. මොකද අර බංගලෝ එක ඇඩිෂන්. ඒක බලන්නත් යන්න එපා. රුපියල් 100ට පාඩුයි. කාලේ විතරයි පෙන්වන්නේ. කාමර 25ක් තියෙනවලු 25න් එකක්වත් පෙන්වන්නේ නැහැ. ඒ හින්දා ඒක බලන්න යන්නත් එපා.
මගේ නාම දෙන්නේ. සිත් කල්ල බැලුවා අපි දැන් හරිමත් යනවා උඩට. බලන්න අද තමයි රහ. මේ මගේ තේකද? කවු කියන ඉතින් කනවා පිළවුට. ඕවා. ඒ මඩ කලේ ටික හදන්න බෑ නේද දෙකෙන් තියෙනනේ. උඩ පිට්ටනිය තියෙනවා කොහොමද හොඳට බලන්න නම් එතනට යන්න.
පොඩ්ඩක් උඩ පිට 20000ක් වගේ. ඔය තියෙන්නේ පරේල් පාව. අර දින්නේ කෝච්චි පාර. ඔය තියෙන්නේ පොඩි රවුමක් තියෙන්නේ වටේ. ඒ දින තමයි මැද්ද ගස් තියෙන. ඔව්. කෝච්චි පාර බලන් ඉන්නේ මාර්ගය සංගේ මතක් කරගන්න. අර තියෙන්නේ කෝච්චියේ පාර අර තියෙන්නේ පාලම. අර තියෙන්නේ දෙමො. පාලම් දෙමුදල පාලම් කියන්නේ. ගෙදර හද පොල් කේ මේ අපේ නන්දලි පොල් කේ මේ හදලා තියෙන්නේ මේ තමයි අපේ නන්ද. හයි. ඔයාලට ඔඩර්ස් එකක් තියෙනවා නම් බාර දෙන්න නේ. නම්බරේ අරින් දාමු. නම්බරේ අරින් දාමු. Note 71 403 5637. ඕන දෙයක් හදන්න. හග්ගල ගාර්ඩන් එක බලලා අපි දැන් කෙලින්ම යන්නේ අපි නවතින තැනට විලායකට. දැන් අපි නූරෙලිය පැත්තට තමයි යන්නේ. නූරෙලිය තමයි එක තියෙන්නේ. එතනට ගිහිල්ලා චේන්ජ් එකක් දාගෙන අපි යනවා ග්‍රෙගරි බලන්න. එතනට ගිහිල්ලා ඒතු ටික පෙන්නන්නම්. රූම් ටුවර් එකකුත් දෙන්නම්. එහෙට ගියාට පස්සේ. අපි අපි නවතින විලායකට පෙන්වන්න මාළි මේ තින්නේ එක රූම් එකක්. මේක තමයි අපේ ජොෂු මල්ලයි රූම් එක. සාලේ මේක හතරක් තියෙනවා. Very good. තුන්වෙනි රූම් එක මේක තමයි අපි ඉන්න රූම් එක. දැන්ට තැන රෑට සඳ බලාගන්න. හද එන්නේ රැට.
කොහෙද? ලුණුවිල පාරේ ඔය මටත් ලුණුවිල පාර මටත් ඇහුණා. මේ තින්නේ අපි නවතින තැනට පේන view එක. අර අතනින් පේනවා ග්‍රෙගරි වැව. හොරායට පේනවද නැහැ ඔයාලට? දැන් තව ටිකක් අපි හිර යන්න තමයි හදන්නේ. අද රෑ ටිකක් රෑ වෙනකන් අපි චුට්ටක් ග්‍රෙගරි වැව වටේ පොඩ්ඩක් ඇවිදින්න තමයි හිතාගෙන ඉන්නේ. අපි දෙන එක තරගෙනම ගන්න. නැත්නම් අර ගෲප් එක නිකන් පිරෙනවා. අපිට කරදරයි ඕක බලන්න. අපි නුවරදී ඉන්නේ අන්තිම දවස්. දැන් අපි යන්න කියලා තමයි ලෑස්ති වෙන්නේ. කට්ටිය ඔක්කොම බඩු ටික පැක් කරගන්නවා. පට්ටම සීතලයි මේ යා. මමල්ට විවක පෙන්නන්න මෙතෙන්ට පේන. මාරම ලස්සනයි. මට ගිනාපුදෝවිල ආසාවට දාන්න පුන්නේ යන දවසේ ඔයාගේ මේ අපේ නංගි මේ අපේ අම්මව ලෑස්ති කරනවා මේකප් ගන්නවා බියුටිෂියන් මේ ඉන්නේ අපේ වසන්ති නන්දා මෙයා තමයි අපි ඔක්කොම තේ හැදුවේ කෝපය හදලා දුන්නේ මෙන්න මෙයා තමයි මේ තාම හදලා ගමු ආයි බ්‍රෝ අද අපි ගෙදර යනවා. දැන් ආනෝ හදන්න. දැන් උදේ මොකද යන්නේ? යනවා ගෙගරියවට. ගිහිල්ලා ඉඳලා යනවා ගෙදර බලා. ගෙගරියට පස්සේ ආයෙමත් කොහෙවත් යන්නේ නැද්ද? බෝමුරු වැල්ලේ යනවා කියලා කිව්වා. හරියටම දන්නේ නැහැ. ෂුවර් නෑනේ. ඊට පස්සේ කොහෙද යන්නේ? නාන්න. නාන්න. නාලා ගෙදර යනවා. ගෙදර යනවා. අපි ආව බ්‍රිගේඩියර් වට. දැන් අපි බෝට් රයිඩ් එක යන තමයි ලෑස්ති වෙන්නේ. කට්ටිය ජැකට් දාගන්නවා මෙතන. යන්නේ. මේකෙන් දින්න මම ඉෆිම් ලීටරයක් දැම්මෙන්නේ. ලීටරයක් දැම්මෙන්නේ මේකෙන් දින්න. ඒක එකයි පොඩි එකයි. මම කිව්වොත් දකුණට යන්න දකුණට කිව්වොත් වමට යන්න. මේ නෑනේ මොකක්ද? මට
කැරකව නංගිටේම කියන්නේ පොඩ්ඩක් චන්දනාවේ පොඩ්ඩක් දකුණට වකුරු පොඩ හැරේ නගර පොඩ්ඩක් හැරලා කෙලින් යන්න දකුණට ඔම් කෙලින් යන්න ඔම් යන්න යොෂු කැලිය ලම්ම කරන්නේ නැත්තම් අයිතිය තියාගෙන හිටමදි. අත හරි අත යත දකුණට බෑ තව හැරෙන්න නෑ බමුණ ආවන්න කෙලින් ඕම් කෙලියන් හරි ඕම් කෙලියන් ඕම් කෙලියන් और देखो तो राजनसवाला के मैजिक आइसक्रीम एल नामे सुंदर क्षेत्र नोडले परवरेट आराधना करना के फैमिली नामे में मैजिक गेम्स और कला बैठने के खास वन अगर बोलो आप අපි දැන් මේ ඔක්කොම ගමන් ටික වැඩ කරලා ගමනේ අවසානයේදී අපි ආව නාන්න ගියා. පොඩි ප්ලේස් එකක් අපිට සෙට් වුණා. ඒ සීතලයිද? එනේ පීල්ලකුත් එනවා තියෙනවා වතුර මේ නාන්න පීල්ලේ නානයට පිරම් බහිනවා මේක සීතලයි ඔයගොල්ලෝට අරකට වඩා මේක සීතලයි අපිට වතුර ගහුවොත් මං ගහන්නේ මට ගහන්න බෑ මට හවානේ ආරතන අපේ නැන්දයි මාමයි නානවා සුපිරි තැනක අපි දැන් එතනට යන්න. අපි ටීවීට එතනට යන්න. Place
Ayo,